නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දුක්ඛ රෝග භය වේරා ශෝක සබ්බේ උපද්දවානික අන්තරායාපි විනස්සන්තිත තේරස සබ්බීතියෝ විවජ්ජන්තෝ සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායු සුඛී දීර්ඝායුකෝ විශේෂක දෙපතුල දක්වා නැති 89 රෝග 99 ව්‍යාධි සියලු දෙද රෝග නිදුක් වේවා. ආමෙන්. සබ්බේ බුද්ධ බලප්‍රත්තා පච්චේ පරම අම්මෙන් දොස් පරොස් කියනවා නෙමෙයි දරුවෝ කියනවා නායක හාමුදුරුවනේ අම්මට තාත්තට අපි 4 දෙනාම සල්ලිත් දෙනවලු වෙනම ඉන්න හින්දා පින්පඩියක් ගන්නවලු කිව්වට අහන්නේ ඉරටුත් ගන්නවලු ඇයි වෙනදින මේ මනුෂ්‍ය ආත්ම භාවයේ විතරයි තියෙන්නේ මේ යථාර්ථය අවබෝධ කරගන්න පෙරම් පුරන්න අපේ බෝධිසත්වයන්ට යථාර්ථය අවබෝධ වෙන්න කොච්චර කාලයක් පෙරම් පුරන්න ඇද්ද පින්නතුනි සාරා සංකේය කල්ප ලක්ෂයක් පුරාවට මොකද කිරුවේ පින්නතුනි අර පෙරම් පුරපු එකමයි කිරුවේ පාරමිතා පූර්ණය කරපු එකමයි කෙරුවේ. දන් දීම අතහැරීම ප්‍රඥාවන්ත භාවයේ සීලය නික්මනකම. ඒ සියල්ල පුරුදු වෙලා තිබ්බ ප්‍රගුණ කරලා තිබ්බා. යශෝදරා දේවිය හා විවාහ වෙලා රාහුල කුමාරයා ලැබුණටත් පස්සේ වෙනදුන්ට මතක ඇති අරනේ උයන් කෙලියට යන්නේ කාත් එක්කද? චන්න ඇමතියත් එක්ක. චන්න ඇමතිත් එක්ක යන්නේ. ඔන්න දැන් ඔතනදී තව එකක් මතක තියාගන්න ඕනේ. ඒ සේරම පින්නතුනේ සංසාරේ අවබෝධයෙන් කරපු පුරුදු. පුරුදු ඇති වෙන්න හදාගන්න කල්යාණ මිත්‍රත්වයේ තියෙන්න ඕනේ. පුරුදු ඇති වෙන්න හදාගන්න මොකද්ද තියෙන්න ඕනේ? බලන්නකෝ චන්නගේ බෝධිසත්වයන්ගේ තිබ්බ කල්යාණ මිත්‍රත්වයේ තරම උයන් කෙලියට යනකොට පළවෙනි දවසේ දකින්නවා කවුද? මහල්ලෙක් දකින්නවා. ඊට පස්සේ ලෙඩෙක් දකින්නවා. මලකඳක් දකින්නවා. හාමුදුරු කෙනෙක් දකින්නවා. බෝධිසත්වයෝ කලින් කවදාවත් දැකලා තිබ්බේ නැහැ. අහනවන්නේ චන්නගෙන් අර කවුද? එහෙම නෙනේ. චන්න මොකද්ද කියන්නේ? කියන ඔය තමයි අපිට වෙන දේ. ඔහොම ලෙඩක් දකින්න. ඊට පස්සේ මලකඳක් උස්සගෙන යනවා දැක්කම අහනවා බෝධිසත්වයෝ. චන්නගෙන් අර මොකක්ද අර වෙන්නේ? ඊට පස්සේ චන්න කියනවා ඒ තමයි ලෙඩ වෙලා
වයසට ගිහිල්ලා ඒක මැරෙනවා. ඒක අපිට වෙන දේ. දැන් ඔය මේ අම්මලා තාත්තලා සතර පෙර නිමිති දැකලා නැද්ද? මෙතනම බලන්නකො මල කඳක් විතරනේ අඩු. එහෙම කලකිරලා දිනවද? එහෙම නිච්චයක්වත් නැහැනේ. පින්නතුනි දැක්කහම ඔය කලකිරෙන තැන් තමයි මේ රෝහල. රෝහලකට ගියත් අපි වැඩිපුරම ක්ලිනික් එකේ ඉන්නකොට කලකිරනවද බනිනවද නර්ස්ලට අටෙන්ඩර්ස්ලට? කලකිරෙන්නේ නැන්නේ බයින එකනේ කරන්නේ. මල ගෙදරකට ගිහපුවාම කලකිරනවද? කියන්නේ නැද්ද අපූරුවට බුදිය ගත්තා ඔය කියලා මලකන් දිහා බලන්න. අපූරුවට කියනවනේ හිටියා වගේමයි කියලා පින්නතුනේ. මල ගෙදර ගිහපුවාම මරණානුස්සතිය වැඩනවද? ඔය කියන්නේ නැද්ද මං ඒ කියන විදිහටම කියනද? ගියාට වැඩක් නැහැ උන් තේ එකක්වත් දෙන්නේ නැහැ කියලා. අපූරුවට කියනවනේ මේ සමිති සමාගම් වලටවත් නැහැ කියලා. ගියපු තැන ඉඳන් පින්නතුන් ලයිස්තු බෙදනවා. මොන මරණානුස්සතියද? ඇයි සංසාර පුරුදු නැහැ? බෝධිසත්වයන්ට දැක්ක ගමන් කොහොමද කලකිරුණේ? පුරුදු ඇති වෙන්න හොඳ යාළුවෝ හිටියා, මිත්‍රයෝ හිටියා. චන්න අපූර්වට කියලා දෙනවනේ. චන්න කියනවා සතර පෙර නිමිති දැක්කහම ලෙඩෙක් මහල්ලෙක් දැක්කහම චන්න පෙන්නලා දෙනවා. ඔය අපිට වෙන්න තියෙන දේ අවසානයේ පැවිදිරුව දැක්කට පස්සේ කියනවා ඔය තමයි වයසට යන එක, ලෙඩ වෙන එක, මැරෙන එක මේ සසර දුකට ඒ හේතුවට බෙහෙත් හොයන උත්තමේ. පින්නතුනි චන්න වගේ කල්යාණ මිත්‍රයෝ ඉන්න ඕනේ. චන්න වගේ යාළුවෙක් ඉන්න ඕනේ. මොකටද චන්න වගේ යාළුවේ? යථාර්ථය පෙන්නලා දෙන්න, හරි පාර පෙන්නන යාළුවෙක් අපිටත් මේ සංසාරේ හදාගන්න. එහෙම යාළුවෝ වරදින්න දෙන්න නැතුව හරි පාර පෙන්නන මිත්‍රයෝ හදාගන්න අපිට ඉන්න ඕනේ. පින්නතුනි දැන් අර නේ උයන් කෙලිය ඉවර වෙලා ආපහු වෙනකොට ඇහෙනවා නේ නිබ්බුත පද ඇහෙනවා. නිබ්බුත පද ඇහෙනවා. රාහුල කුමාරයා ඉපදිලා දැන් බලන්න මේ සංසාර පුරුදු කල්යාණ මිත්‍රත්වයත් එක්ක ඇති වෙලා තියෙන විදිහ. මම මේ කියන්නේ මෙසේරම හෙට ඉඳන් මහාන වෙන්න යන්න ඕන කියලා නෙමෙයි හොඳේ. සංසාරේ යහපත් පුරුදු ඇති කර ගන්න තියෙන එකම අවස්ථාව ඔය මනුෂ්‍යාත්ම භාවය නිසාමයි මේ විදිහට දේශනා කරන්න. අය අපිට අවස්ථාවක් එන්නේ නැති නිසා. පින්නතුනි යනකොට නාටිකාංගනාව වැහි වැහැලා මාලිගාවේ සංසාරේ කරපු පුණ්‍ය කෘත මහිමේට බෝධිසත්වයන්ට එකකින්වත් සැනසීමක් නැහැ. පාන්දර ජාමේ වෙනකොට බලන්නකො නෙක්ඛම්ම පාරමිතාව පුරපු එකේ ආනුභාවය. පාන්දර ජාමේ වෙනකොට පින්නතුනේ බෝධිසත්වයන්ට නිින්ද යනවා. ඇහැරිලා බලනකොට මුළු මාලිගාවම අමු සොහනක් වාගේ. මේ අවස්ථාව අපිට හරි වටිනවා මේ යථාර්ථය තේරුම් ගන්න. අර ඊට ටිකකට කලින් මේ දෙව්දුව වාගේ හිටපු, දේව දූතිකාව වාගේ හිටපු නාටිකාංගනාව ටිකකින් බලනකොට පින්නතුනේ අර අමු සොහනක් මැද්දේ නැගිට්ටා වාගේ බෝධිසත්වයන්ට කුණු කෙල පෙරාගෙන අර සුවඳ වස්සුණු මැකිලා ගිහිල්ලා බලන්න ජීවිතයේ අර්ථ යථාර්ථය පෙන්වන විදිහ. ඒ මොනදේ මොන විදිහට ලස්සනට තිබ්බත් ටික වෙලාවයි කියලා කියන එක පෙන්වන එක උන්වහන්සේට තවත් කලකිරුණා.
පින්නතුනි කතා කරනවා චන්න ඇමතිට. කතා කරලා කියන්නේ මොන ආශ්‍රයා සූදානම් කරගන්න කියලාද? අර කන්තක ලෑස්ති කරන්න කියනවනේ. මොකද මේ කන්තකම ලෑස්ති කරන්න කියන්නේ? ලක්ෂ ගාණක් අශ්වයෝ හිටපු මාලිගාව කන්තක සූදානම් කරගන්නලු. පින්නතුනි මුළු සංසාරෙම බෝධිසත්වයොත් එක්ක බෝධිසත්වයෝ ස්වාමියා කොටගෙන හිටියේ කන්තක. කල්යාණ මිත්‍රයෝ පින්නතුනි. ස්වාමියා කොටගෙන හිටියේ චන්න. සංසාරේ පෙරුම් පුරාගෙන ආපු ඒ ගමන නිමා කරන්න හදනවා ඒ කන්තකත් එක්කම.